ආයිබෝන් කියලා පිළිගන්නව නම් ගිය මල්ලි ඔයාලා හැමෝම අද මම කතා කරන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශ යටතේ තියෙන ප්‍රජාපාලක විශේෂ දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර නොවන වැඩ පරිස්සක තාන්තු සදා බදවා ගැනීම විවෘත තරග විභාගය තියෙනවා 2025. ඒ සම්බන්ධයෙන් තමයි අද කතා කරන්නේ. මෙහි වැටුප සාමාන්‍ය වැටුප MN1 78360ක් හම්බ වෙනවා. බදවා ගැනීම අධ්‍යාපන සුසුකම් තමයි සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා සදා භාෂාව සහ ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මා සහ අමාත්‍ය සහිතව එකවර විෂයන් 6කින් අධ්‍යයන පොසාතිපත්ත සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙනවා. ඒකත් එක්ක අධ්‍යයන පොසාතිපත්ත උසස් පෙළ විභාගයේ අවම වශයෙන් විෂයන් 6කට එකකින් සමත් වෙලා තියෙනවා. පළපුරුදු සඳහන් කරලා තියෙනවා නම් ගිය මල්ලි රජයේ පිළිගත් රජය විසින් පිළිගත් ආයතනයක සමාජ සේවා සහ සමාජ වැඩ පිළිවෙත වසරක පළපුරුද්ද තියෙන්න ඕන. සාමාන්‍යයෙන් අවුරුදු 18ට 30ත් අයට මේ සඳහා යොදවන්න ගන්න පුළුවන්. කායික සුදුසුකම් සඳහන් කරලා තියෙනවා. සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තාන්ත්‍රික රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවකින් යුක්ත වෙන්න ඕන. වෙනස් සුදුසුකම් සඳහන් කරලා තියෙනවා. ආයුධකරු ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන. ආයුධකරු විශිෂ්ට චරිතාර්ථකින් යුක්ත වෙන්න ඕන. ආයුධපත් බාර ගන්න අවසන් දෙයට සුදුසුකම් සෑම ආකාරයෙන් සම්පූර්ණ කරන්න ඕන. මේ විභාග සමුක පරීක්ෂණයක් තියෙනවා. සම්පූර්ණ පරීක්ෂණයේදී අතිරේක අධ්‍යාපන සුදුසුකම්, ඉංග්‍රීසි භාෂාව, පරිගණක දැනුම, අතිරේක පළපුරුද්ද සහ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේදී අනුමැතියේ පරිදි නායකත්වය, පෞරුෂය සහ සංනිවේදන කුසලතා සඳහා ලකුණු ලබා දීම සිදු කරන ලබනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ තොරතුරු සඳහන් කරලා තියෙනවා. ආයුධපත් යොමු කරන්න වෙන්නේ ආදර්ශ ආකෘතිපත් පිළිවෙල කර ආයුධපත් 2025 10/27 දිනට හෝ ඊට පෙර ප්‍රජාපාලන විශ්වවිද්‍යාල කොමසාරිස් ප්‍රජාපාලන විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුව 15 මහල මෙහෙවර පියස නාරහෙම්බිට කොළඹ 5 කියන ලිබිනටි වණිගය සඳහන් කරලා තියෙනවා. ඉතින් නංගිය මල්ලි මේ සුදුසුකම් තියෙනවා. ඔබට මේ සදා ආයුධම් කිරීමක් කියාපාව තියෙනවා. මේ වගේ තවත් හැකියාවක පාඨමාලාවක හැමෝම බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමු ගන්නවා. ඔබට පුදුසක්